මටත් ඕන වුණා මාළු බැදුමක් හදන්න. මාත් ඉතින් ගොඩාක් ආසාවෙන් අද මාළු බැදුම හැදුවා. ඕන කරන දේවල් ටික ලෑස්ති කරන් සුද්ද කරගත්තු මාළු ටික පෑන් එකෙන් තියලා ඒකට වතුර කෝප්පෙකුත් දාලා ගම්බිරිස් කුඩු තේ හැඳි එකයි කහ කුඩු තේ හැඳි කාලයි ලුණු කුඩු තේ හැඳි එකකුයි දාලා විනාකිරි වලිනුත් පොඩ්ඩක් එකතු කරලා හොඳට කලවම් කරලා සාමාන්‍ය ගින්දරේ මාළු ටික තැම්බෙන්න තිබ්බා. තැම්පිච්ච මාළු ටික කිචන් පේපර් එකක් උඩට අරගෙන ඊට පස්සේ පෑන් එකට තෙල් ටිකක් දාලා තෙල් ටික හොඳට රත් වුණාම තැම්බුණ මාළු ටික එකෙන් තිබ්බා. මං තෙල් මේස හැඳි දෙකක් විතර දාගත්තේ. එක පැත්තක් බැදුනහම ඊට පස්සේ අනිත් පැත්ත හරවලා මාළු කෑලි වල දෙපැත්තම හොඳට බැදගත්තා. ඊගාවට හීනියට කොටාගත්තු සුදු ලූණු, ඉඟුරු, කරදමුංගු, කරාපු නැටි, කුරුඳු පොතු පේස්ට් එක මාළු වලට දාලා තෙලේ හොඳට තව ටික වෙලාවක් බැදෙන්න දුන්නා. ඊගාවට කරපිංචා, අමු මිරිස් කරල් දෙකකුත් කපලා මාළු එකට එකතු කරලා පොඩ්ඩ වෙලාවක් කලවම් කර කර තෙම්පරාදු කරගත්තා. ඊගාවට පොඩියට කපාගත්තු ලූණු ටිකක් එකතු කරා. ලූණු වලටත් ලුණු කුඩු පොඩ්ඩක් අතින් අරන් එකතු කරලා ආපහු හොඳට කලවම් කර කර ලූණු ටික මැල වෙනකන් පොඩ්ඩ වෙලාවක් තෙලේ තෙම්පරාදු කරගත්තා. ඊට පස්සේ එකට ගම්බිරිස් කුඩු තේ හැඳි භාගෙකුයි කෑලි මිරිස් කුඩු තේ හැඳි දෙකකුයි දාලා හොඳට කලවම් කර කර විනාඩි 5ක් විතර උයා ගත්තා. පොඩි තක්කාලි ගෙඩියක් කෑලි වලට කපාගෙන ඒකත් මාළු එකට එකතු කරලා තක්කාලි ටික පොඩ්ඩක් තැම්බෙනකන් තව විනාඩි 5ක් 10ක් උයාගෙන ලිප වැහුවා. මේක ඇත්තටම ගොඩාක් රසයි. මම මේකට අද හැදුවේ අල කිරටු එල පොල් සම්බෝලයක් තෙම්පරාදු කරලා. අර රටපවුල කියලා ටෙලි නාට්‍යයක් තියන්නේ. මං නම් ඒක බලලා නැහැ. බලන්න ආසාවෙන් ඉන්නේ. ඒකේ මාළු බැදුමක් ගැන කියනවලු. මගේ යාළුවෙක් ඉන්ස්ටාග්‍රෑම් එකේ රොටියක් එක්ක මාළු බැදුම රොටිය උඩට බෙදලා ලස්සන පින්තූරයක් දාලා තිබුණා. ඒක දැක්කහම ඉතින් මටත් මාළු බැදුම හදන්න හිතුණා. හරිම රසයි. ඔයාලත් හදලා බලන්න. ගොඩක් ස්තුතියි. අහන් හිටියටයි බලන් හිටියටයි.